අද සමාජයේ බොහෝම දෙනෙක්ට නැති දෙයක් තමයි තමන්ට තමන් පිළිබඳව දැනීම. එහෙම නැත්නම් තමන්ට තමන් පිළිබඳව කියවීමක්. අපි මේකට කියනවා self awareness. කාලයක් තිස්සේ මගේ ජීවිතේත් මම මාව හොයපු කෙනෙක් විදිහට මම හිතුවා මේ වගේ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම දකින්නේ අපේ සමාජයේ මිනිස්සු කියලා කියන්නේ S2 බැඳලා පාරේ ගමන් කරන මිනිස්සු වගේ. ඒ කියන්නේ S2 බැඳලා නිසා ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ කොහෙද යන්නේ මොනවද කරන්නේ පාරේ මොනවද තියෙන්නේ කියන එක හරියටම ඒගොල්ලන්ට පේන්නේ නැහැ. මොකද S2 බැඳලා තියෙන නිසා. ඒකෙන් අදහස් කරන්නේ අපි අපේ ජීවිතේ අපි ගැන කිසිම දැනීමක් නැතුව ඔහේ ජීවිතේ ගමන් කරනවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න කැමති මේ චිත්ත වේගාත්මක බුද්ධිය කියන්නේ මොකක්ද කියලා. අපි බුද්ධිය ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ තාර්කික බුද්ධිය. එහෙම නැත්නම් logical intelligence ගැන. මේ logical intelligence අපිට මනින්න විවිධ ක්‍රම තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේවට කියනවා IQ test කියලා. අපි IQ test එකක් කරලා අපිට අපේ බුද්ධි මට්ටම කොහෙද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. මෑත කාලේ මනෝවිද්‍යාඥවරුන් විසින් හොයාගන්නවා මේ logical intelligence තිබ්බා කියලා කෙනෙක්ගේ සාර්ථකත්වය කියන එක තීරණය වෙන්නේ නැහැ කියලා. උදාහරණයක් විදිහට කෙනෙක්ගේ IQ මට්ටම වැඩි වෙන්න පුළුවන්. හැබැයි එයාගේ personal life එකෙන් සහ එයාගේ social life එකෙන් එයා ගොඩක් අඩු මට්ටමේ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ logical intelligence වලට එහා ගිය දෙයක් මනෝවිද්‍යාඥවරුන් විසින් හොයාගන්නවා. අපි ඒකට කියනවා චිත්ත වේගාත්මක බුද්ධිය කියලා. පුද්ගලෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වයට මේ logical intelligence කියන එක 120ක් විතර බලපානවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතයේ සාර්ථකත්වයට 80%ක් විතර ඔහුගේ චිත්ත වේගාත්මක බුද්ධිය බලපානවා කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. හැබැයි අපේ සමාජයේ මේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ අපි ගොඩාක් වෙලාවට පුංචි කාලේ ඉඳන් අපි මේ දරුවන්ව ඉස්කෝල පද්ධතියට යොමු කරලා අපි ගොඩක් වෙලාවට පෝෂණය කරන්නේ දරුවෙක්ගේ මොලේ. එතකොට අපි ගොඩක් වෙලාවට මේ logical intelligence පැත්ත තමයි දරුවෙක්ගේ පෝෂණය කරන්නේ. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට මොලේ පෝෂණය කරන ගමනක් තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය සහ පාසල් පද්ධතිය තුළ සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ අපේ ජීවිතේ ගොඩක් වෙලාවට අපි මොලේ පෝෂණය කර යනකොට අපි ගොඩක් වෙලාවට අපේ හදවතින් ඈත් වෙනවා. ඉතින් ඒ නිසාම මිනිස්සුන්ට මේ emotional intelligence කියන එක ඒගොල්ලෝ තුළ ගොඩක් අඩුවෙන් තමයි පවතින්නේ. හැබැයි අපි වර්ධනය කරගන්න ඕන දෙයක් තමයි මේ emotional intelligence කියලා කියන්නේ. මොකද පුද්ගලයාගේ IQ කියන එක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ එයාගේ උත්පත්තියෙන්මයි. සමහර වෙලාවට එයාට ලැබෙන ඥානවලට අනුව එයාට මොන වගේ බුද්ධියක්ද ලැබෙන්නේ කියන එක තීරණය වෙනවා. සහ එයාට ලැබිච්ච පාරිසරික අත්දැකීම් සහ අවස්ථාවලට අනුව. නමුත් මේ emotional intelligence කියලා කියන්නේ එයාගේ ජීවිතේ වර්ධනය කරගත හැකි ස්කිල් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ EQ කියන එක මනින ඒකකයට අපි කියනවා emotional quotient කියලා. මේ emotional intelligence කියන එකට පළවෙනියම නිර්වචනය ලබා දෙන්නේ ජෝන් මේයර් සහ පීටර් සැලවි යන මනෝවිද්‍යාඥවරුන් දෙදෙනා. ඊට පස්සේ 1995 ඩැනියල් ගෝල්මන් කියන පුද්ගලයා ඇත්තටම emotional intelligence කියන එක තවත් දුරට විග්‍රහ කරනවා. ඔහු 1995 emotional intelligence and why it matters more than IQ කියලා පොතක් එළි දක්වනවා. ඉතින් මේ පොතේ ඔහු සඳහන් කරනවා මේ චිත්ත වේගාත්මක බුද්ධිය තියෙන පුද්ගලයෙක් සතු තිබිය යුතු දේවල් 5ක් ගැන. ඒ කියන්නේ dimension 5ක් ගැන ඔහු සඳහන් කරනවා. ඒ කියන්නේ emotionally intelligent කියලා කියන නම් අපි තුල මෙන්න මේ කාරණා 5 තියෙන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් බලමු මේ dimensions 5 මොනවද කියලා. අපිට emotionally intelligent වෙන්න නම් අපි සතුව තිබිය යුතු මේ skills මොනවද කියලා මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. පළවෙනිම එක තමයි self awareness කියලා කියන්නේ. self awareness කියලා කියන්නේ ස්වයං අවබෝධය කියන එක. ස්වයං අවබෝධය කියලා කියන්නේ අපේ මනසට එන සිතුවිලි ගැන අපිට අවබෝධයක් තිබීම. ඒ කියන්නේ අපි ගැන කොච්චර දුරට දන්නවද කියන එක. අපි අපේ මනසට එන සිතුවිලි ගැන කොච්චර දුරට අපි තුළ අවබෝධයක් තියනවද කියන එක. ගොඩක් වෙලාවට මම අර කලින් කිව්වා වගේ අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුලින් සහ අපි හැදෙන වැඩෙන පරිසරය තුලින් අපිට ගොඩාක් වෙලාවට කියලා දෙන්නේ එළියට ફોකස් කරන්න. ඒ කියන්නේ අපි ළඟ ටෝච් එකක් තියෙනවා නම් හරියට මේ ටෝච් එක එළියට ගහනවා වගේ. ටෝච් එක එළියට ගැහුවාම අපිට පේන්නේ එළියේ දේවල්. එළියේ තියෙන හැම දෙයක්ම අපිට පේනවා. හැබැයි අපි කවදාවත් ඉගෙන ගන්න නැහැ මේ ටෝච් එක අපේ පැත්තට ගහන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේ ටෝච් එක අපේ ඇතුළට ගහන්නේ කොහොමද කියලා. මේ ටෝච් එක අපේ ඇතුළට ගැහුව ගමන් අපිට අපේ තියෙන දේවල් හොඳින් පේන්න ගන්නවා.
ඉතින් අන්න ඒ වගේ තමයි මේ self awareness කියලා කියන්නේ. අපි ගැන කොච්චර දුරට දන්නවද? අපි පුද්ගලයෙක් විදිහට අපේ තියෙන කුසලතා, දුර්වලතා මොනවද? ඒ වගේම අපේ සිතට තරහක් දෙන්නේ, බයක් දෙන්නේ, ඉරිසියාවක් දෙන්නේ. මෙන්න මේ දේවල් ගැන අපි කොච්චර දුරට අපි ගැන දන්නවද කියන එක තමයි පළවෙනිම කාරණාව. ඒ කියන්නේ self awareness. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ තියෙන self awareness එකත් වැඩි කරගන්න විවිධ mindfulness techniques වලින්. ඉතින් අපි කියනවා සරලවම අපි ගැන සිහිය තියාගන්න එකට තමයි self awareness එකක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාටත් හිතන්න පුළුවන් ඔයා කොච්චර දුරට ඔයා ගැන දන්නවද? ඔයා ගැන මොනවද ඔයා දන්නේ නැත්තේ? ඔයා ගැන කොච්චර දුරට හිතන්න පුරුදු වෙලා තියෙනවද? අපි සමහර වෙලාවට වැරදි අඩුපාඩු ගැන කතා කරන්න ගත්තොත් අපිට එළියේ ඉන්න මිනිස්සු 100 දෙනෙක්ගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. හැබැයි කවදද අපි අපේ තියෙන වැරදි අඩුපාඩු දකින්නේ? ඉතින් අපිට අපේ තියෙන strengths, weaknesses මේ හැමදේම දැනගන්න එක තමයි මේ ස්වයං අවබෝධය කියලා කියන්නේ. ඊළඟ කාරණාව තමයි self regulation. එහෙම නැත්නම් අපි මේකට කියනවා ස්වයං පාලනය කියලා. ඔයා හිතලා බලන්න ඔයාගේ ජීවිතේ කොච්චර දුරට පාලනයක් තියනවද කියලා. ඔයා කන බොන විදිහ වෙන්න පුළුවන්, ඔයාගේ හැසිරීම් රටාව වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඔයා පාලනයක් ඇතුවද ජීවත් වෙන්නේ? ඒ කියන්නේ ඔයාගේ පාලනය ඔයා ළඟද තියෙන්නේ. සරලම කිව්වොත් ඔයාගේ ජීවිතේ රිමෝට් කන්ට්‍රෝල් එක ඔයා ළඟද තියෙන්නේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් ළඟද? දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙක් ඔයාව තරහ ගස්සනවා. වෙලාවට ඔයාගේ ජීවිතේ රිමෝට් කන්ට්‍රෝල් එක තිබිලා තියෙන ඒ පුද්ගලයා ළඟ. ඔයා ළඟ නෙමෙයි. ඉතින් ඔයා ළඟ ඔයාගේ ජීවිතේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙනවා නම් ඔයාගේ channel ටික මාරු කරන්න පුළුවන් ඔයාට විතරමයි. නැතුව වෙන කෙනෙක්ට නෙමෙයි. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ අපි බාහිරේ තියෙන දේවල් වලට නිතරම ඇවිස්සෙනවා. ඒ ඇවිස්සෙන හැම වෙලාවකම අපේ රිමෝට් කන්ට්‍රෝල් එක වෙන කෙනෙක් ළඟ තමයි තියෙන්නේ. ඉතින් මේ ස්වයං පාලනය කියලා කියන්නේ එහෙම නැත්නම් self regulation කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයාගේ රිමෝට් කන්ට්‍රෝල් එක ඔයා ළඟ තමයි තියෙන්නේ. දැන් ඔයාගේ සිතට එන සිතුවිලි ගැන කතා කරොත් ඔයා දන්නවා ස්වයං අවබෝධයක් තියෙන කෙනෙක් දන්නවා එයාගේ සිතට එන සිතුවිලි මොන වගේද කියලා. ඔයාලගේ ස්වයං පාලනය තියෙනවා නම් ඔයා දන්නවා මේ එන සිතුවිලි කොහොමද කළමනාකරණය කරන්න කියලා. දැන් ඔයාට තරහක් ආවොත් ඔයා ඒ තරහ වෙනුවෙන් ඔයා ක්‍රියාවක් කරනවද නැද්ද මොකද්ද කියලා ඔයා තුල පාලනයක් තියෙනවා. මේක තමයි ස්වයං පාලනය කියලා කියන්නේ. සරලවම ඔයාගේ ජීවිතේ හැඟීම් පාලනයක් තියෙන එකට තමයි අපි මේ self regulation කියලා කියන්නේ. එතකොට ඔයාගේ හැඟීම් ඔයාට පාලනය කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ ඔයාට පාලනයක් තියෙනවා. දැන් ඔයාගේ ඔෆිස් එකේ ඉන්න හරි ඔයාගේ වටේ පිටේ ඉන්න මිනිස්සු ඔයාට මොන හරි දෙයක් කරන්න කිව්වපු අලියට ඔයා කරන්නේ නැහැ. සමහර ලාවට අපි හිතමු ඔයාගේ වටේ ඉන්න මිනිස්සු බොනවා. එතකොට අනිත් මිනිස්සු කියපු පළියට ඔයා බොන්නේ නැහැ. ඔයාට බොන්න ඕනේ නැත්තම් ඔයා බොන්නේ නැහැ. ඒ වගේම තමයි කෑම ಜಾති තිබ්බ පළියට අපි කන්නේ නැහැ. මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ඉන්දියා නිලියකගෙන් මාධ්‍යවේදියෙක් එක දවසක් අහනවා ඔයා කන්න ආසම කෑම මොකද්ද කියලා. එතකොට මේ ඉන්දියා නිලිය කියනවා මං කන්න ආසම කෑම තමයි අයිස්ක්‍රීම් කියලා. ඉතින් මේ මාධ්‍යවේදියාට ටිකක් පුදුම හිතෙනවා. ඉන්දියා නිලියක් වෙලා මෙයා අයිස්ක්‍රීම් කනවද කියලා. ඉතින් ඒ කුතුහලයෙන් මෙයා අහනවා ඔයා කවද්ද අන්තිමට අයිස්ක්‍රීම් එකක් කෑවේ කියලා. එතකොට මේ නිලිය කියනවා මං අන්තිමට අයිස්ක්‍රීම් එකක් කෑවේ දැනට අවුරුදු 5කට කලින් කියලා. ඉතින් බලන්න මේ self control එහෙම නැත්නම් self regulation කියන එක තමන්ගේ ජීවිතේ පාලනය කියලා කියන්නේ තමා සතු දෙයක්. තමන් කන බොන විදිය, හැසිරෙන විදිය, ඒ වගේම අපේ මනසට එන සිතුවිලි වල එහෙම නැත්නම් අපේ ජීවිතේ තියෙන හැඟීම් වල පාලනය අපි සතුව තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට self regulation එකක් නැති කෙනාගේ තමන්ගේ සිතට සිතුවිල්ලක් ආවට පස්සේ අපි සිතුවිල්ලත් එක්ක එනවා. අපිට තරහක් ආවොත් අපි සමහර වෙලාවට ඒ තරහ වෙනුවෙන් react කරලා අපි කෑ ගහලා බැනලා එහෙම නැත්නම් මොන හරි ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නාට පස්සේ තමයි අපි තේරුම් ගන්නේ අපිට තරහක් ආවා කියලා. ඉතින් ගොඩක් වෙලාවට self awareness එකක් තියෙනවා නම් ඔයා දන්නවා ඔයාගේ සිත තුළ මොනවද එන සිතුවිලි කියලා. ඒ වගේම ඔයා තුළ ස්වයං පාලනයක් තියෙනවා නම් self regulation එකක් තියෙනවා නම් ඔයා දන්නවා මේ සිතුවිලි කොහොමද කළමනාකරණය කරන්න කියලා. තුන්වෙනි එක තමයි social skills කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට තියෙන සමාජීය කුසලතා. දැන් ගොඩක් වෙලාවට මේකෙන් අදහස් කරන්නේ අපි අපේ වටේ ඉන්න මිනිස්සුත් එක්ක අපි කොහොමද ගනුදෙනු කරන්නේ? අපි සමාජයේ කොහොමද හැසිරෙන්නේ? අපි අනිත් මිනිස්සුන්ව කොහොමද තේරුම් ගන්නේ? අපි අනිත් මිනිස්සුත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියන එක. දැන් සමහරවිට ප්‍රශ්නයක් ආවට පස්සේ අපි ප්‍රශ්නේදී කොහොමද අපි
ඒ ප්‍රශ්නෙට මූණ දෙන්නේ. මේකෙන් අදහස් කරන්නේ ඔයාට කොච්චර පිරිසක් ඔයා වටේ ඉන්නවද කියලා. සමහරවිට අපි වටේ කොච්චර පිරිසක් හිටියත් අපිට අවශ්‍ය වෙලාවට අපි ළඟ ඉන්නේ ඉතාමත් කෙටි පිරිසක්. ඉතින් social skills තියෙනවා කියලා කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් ඔයාට හොඳ follow base එකක් ඉන්නවා. ඔයාට ලොකු fansලා පිරිසක් ඉන්නවා. ඉතින් ඒකෙන් මම ගොඩක් social skills තියෙන කෙනෙක් කියලා. මේකෙන් අදහස් කරන්නේ නෑ ඒක. මේකෙන් අදහස් කරන්නේ ඔයාච්චර දුරට මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනවාද කියන එක. ඉතින් ඔයාගේ ජීවිතෙත් හොඳ සම්බන්ධතා තියෙනවා නම් ඔයාටත් හොඳින් මිනිස්සුත් එක්ක කටයුතු කරන්න පුළුවන් නම් අන්න අපි කියනවා ඔයාට හොඳ social skills තියෙනවා කියලා. හතරවෙනි එක තමයි empathy කියලා කියන්නේ. අපි මේකට කියනවා සහකම්පනය කියලා. සහකම්පනය කියලා කියන්නේ අපි කොච්චර දුරට මිනිස්සුන්ව තේරුම් ගන්නවද කියන එක. අපිට කොච්චර දුරට මිනිස්සුන්ව දැනෙනවද? දැන් කෙනෙක් ඇවිල්ලා අපිට යාගේ ප්‍රශ්නයක් කියනකොට අපිට යාගේ කකුල් දෙකට බැහැලා අපිට යාගේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් නම් හරියට ඒක අපිට උනා වගේ. අපි කියනවා අපිට සහකම්පනය තියෙනවා කියලා. දැන් ගොඩක් වෙලාවට අද සමාජයේ මිනිස්සුන්ට අදුම දෙයක්, එහෙම නැත්නම් නැතිම දෙයක් තමයි මේ empathy කියලා කියන්නේ. අපි ගොඩක් වෙලාවට මිනිස්සුන්ට empathize කරන්න දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා sympathize කරන්න. අපි ගොඩක් වෙලාවට අනේ පව් කියලා කියන අවස්ථා තියෙනවා. මනුස්සයෙක් දැකලා. හැබැයි අපි ආව තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ emotionally intelligent පුද්ගලයෙක් කියලා කියන්නේ එයා සතු තියෙන skill එකක් තමයි මේ empathy කියලා කියන්නේ. එයාට අනිත් මිනිස්සුන්ව දැනෙනවා, අනිත් මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන්. අද සමාජය ගත්තාම ගොඩක් වෙලාවට මේ empathy කියන එක හරිම අඩුයි. අපි මිනිස්සුන්ට sympathize කරන්න දන්නවා. අපි අනේ පව් කියන දන්නවා. නමුත් අපිට පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් අපිට උනා වගේ තේරෙන්නේ නැහැ. අපිට අනිත් මිනිස්සුන්ව දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර මං කලින් කිව්වා වගේ අපි ගොඩාක් වෙලාවට තාර්කික වෙලා තියෙනවා. අපි logical intelligence follow කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි අපේ හදවතින් ගොඩාක් ඈත් වෙලා ඉන්නේ. එතකොට අනිත් කෙනෙක්ගේ වේදනාවක්, අනිත් කෙනෙක්ගේ කරදරයක්, දුකක් අපිට තේරෙන්නේ නැහැ. අපි හදවත පෝෂණය කරන්නේ නැති නිසාම අපිට අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැහැ. ඒ නිසාම පුද්ගලයෙක්ට ප්‍රශ්නයක් වුණාම අපිට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. අපිට දැනෙන්නේ ස්වභාවය ගොඩක් අඩු වෙලා තියෙනවා. මොකද අපි තුල මේ emotional intelligence කියන එක නැහැ. එහෙම නැත්නම් මේ සහකම්පනය කියන එක ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් ආවොත් අපි වටා ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණොත් ඒක අපිට ගැටලුවක් වෙලා තියෙනවා. හැබැයි අපිට කිසිම සම්බන්ධයක් නැති මිනිස්සු අනිත් මිනිස්සු කාලද බීලාද කියන තරම්වත් අපිට දැනෙන්නේ නැහැ. අනිත් මිනිස්සුන්ගේ දුක කියන එක අපිට දැනෙන්නේ නැති ස්වභාවයට අද සමාජය පත් වෙලා තියෙනවා. ඉතින් මේ empathy කියන එක තියෙන කෙනෙක්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි යාට අනිත් මිනිස්සුන්ව තේරෙනවා. අනිත් මිනිස්සුන්ගේ ස්වභාවය තේරෙනවා. ඒ මිනිස්සු ප්‍රශ්නයක් වුණොත් ඒ ප්‍රශ්නේ Tamanට උනා වගේ එක දැනෙනවා. ඒක තමයි අපි empathy කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ මනෝවිද්‍යාඥවරුන්ට සහ උපදේශකවරුන්ට තිබිය යුතුම ස්කිල් එකක් විදිහට අපි හඳුනනවා මේ empathy කියලා කියන එක. ඊළඟ එක තමයි motivation කියලා කියන්නේ. motivation එහෙම නැත්නම් අපි මේකට කියනවා අභිප්‍රේරණය. අභිප්‍රේරණය ගැන කතා කරනකොට අභිප්‍රේරණ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි extrinsic motivation, අනිත් එක intrinsic motivation. extrinsic motivation කියලා කියන්නේ එළියෙන් එන අභිප්‍රේරණය. intrinsic motivation කියලා කියන්නේ ඇතුළාන්තයෙන් වෙන අභිප්‍රේරණය. දැන් extrinsic motivation එහෙම නැත්නම් එළියෙන් එන අභිප්‍රේරණය ගැන කතා කරොත් ගොඩක් වෙලාවට අපි දෙයක් කරන්නේ අපිට මොන හරි දෙයක් ලැබෙන නිසා. දැන් උදාහරණයක් විදිහට ඔයා පාඩම් කරන්නේ ඔයාගේ දෙමව්පියෝ කියනවා ඔයාට ෆෝන් එකක් අරන් දෙනවා. එහෙම නැත්නම් ලැප්ටොප් එකක් අරන් දෙනවා කියලා. ඉතින් මේ නිසා ඔයා පාඩම් කරනවා. ඉතින් ඔයා මොන හරි දෙයක් බලාපොරොත්තුෙන් තමයි ඒ දේ කරන්නේ. සමහර විට ඔයා රැකියාවට ගිහිල්ලා ඔයා හොඳින් වැඩ කරන්නේ බෝනස් එකක් බලාපොරොත්තු වෙයි. ඉතින් මේ තුලින් තමයි ඔයා අභිප්‍රේරණය වෙන්නේ. ඉතින් ඒකට අපි කියනවා extrinsic motivation කියලා. intrinsic motivation කියලා කියන්නේ ඇතුළාන්තයෙන් එන අභිප්‍රේරණය. මේ ඇතුළාන්තයෙන් අපි අභිප්‍රේරණය වෙනවා කියලා කියන්නේ අපි දෙයක් කරන්නේ අපිට ඕන නිසා. අපේ තියෙන passion එකට, අපි ඒකට ආස නිසා. එහෙම නැත්නම් අපේ ඇතුළාන්තයේ තෘප්තිය වෙනුවෙන් අපි දෙයක් කරනවා. ඉතින් එතකොට අපිට කාල වේලාව මොනවත් අදාළ නැහැ. සමහරවිට ඔයා ජීවිතේ පාඩම් කරන්නේ ඔයාට දෙයක් ලැබෙන නිසා නෙමෙයි. ඔයාගේම තෘප්තිය වෙනුවෙන්. දෙයක් achieve කරන්න ඔයා තුළ තියෙන passion එක වෙනුවෙන් තමයි ඔයා පාඩම් කරන්නේ. ඉතින් මේකට අපි කියනවා intrinsic motivation කියලා. ඉතින් මේ සාමාන්‍යයෙන් චිත්තවේගික බුද්ධිය වැඩි කෙනෙක් තුළ තියෙන දෙයක් තමයි මේ intrinsic motivation. එහෙම නැත්නම් ඇතුළාන්තයෙන් එන අභිප්‍රේරණය කියන එක. ඉතින් සාමාන්‍යයෙන් අපි emotional intelligence කියලා කියන්නේ ඒ පුද්ගලයා තුළ ස්වයං අවබෝධයක්, එහෙම නැත්නම් self awareness එකක් තියෙනවා. ඊළඟ එක තමයි self regulation. Taman තුළ ස්වයං පාලනයක් තියෙනවා. ඒ වගේම Tamanට හොඳ social skills තියෙනවා. ඒ වගේම තමයි එයා අනිත් මිනිස්සුන්ව හොඳින් තේරුම් ගන්න දන්නවා. එයා තුළ empathy තියෙනවා. අන්තිමටම මම කිව්වා intrinsic motivation. ඇතුළාන්තයෙන් එන අභිප්‍රේරණය එයා තුළ තියෙනවා. ඉතින් මෙන්න මේ කොටස් අපි තුළ අපිට වර්ධනය කරගන්න පුළුවන්.
ඉතින් ඇත්තටම ගත්තොත් මේ චිත්තවේගික බුද්ධිය කියන එක අපි පාසල් මට්ටමේ ඉන්න දරුවන්ට, විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න දරුවන්ට කියලා දෙන්න ඕන දෙයක්. මොකද මේ හැඟීම් කළමනාකරණය කරන්න එයා දන්නවා නම් එයාට එයාගේ ජීවිතේ සාර්ථකත්වයට ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන්. ඉතින් බලන්න මේ කතා කරපු දේවල් ඔයාගේ ජීවිතේත් තියනවාද කියලා. එහෙම නැත්නම් ඔයාටත් පුළුවන් මේ දේවල් එකතු කරගෙන ඔයා තුල තියෙන චිත්තවේගික බුද්ධිය වර්ධනය කරගන්න. ඉතින් ඔයාලත් මේ වගේ වීඩියෝස් තවත් නරඹන්න මිහිෂා පෙරේරා ටොක්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.